මාදුරි ඩික්සිත් බොලිවුඩේ එක් පරිච්ඡේදයක්. ඉතින් අද මම කියන්න යන්නේ මధుරිගේ ඊළඟට ඉන්න තියෙන අමුතු වැඩේ ගැන. මధుරි ඩික්සිත් කිව්වම ඔයාලට මෙන්න මේ වගේ වයිබ් එකක් නේද දැනෙන්නේ. ඒ වුණාට මధుරිගේ ඊළඟ චරිතය නම් එන්නේ වගේ නෙමෙයි. එනම් ඉදිරියේදී තිරගත වීම නියමිත ත්‍රාසජනක කතාමාලාවක් වන මිසිස් දේශපාණ්ඩේ නම් කතාමාලාවේ මధుරි ඩික්සිත් දාමඝාතකයෙකු චරිතයක් නිරූපණය කරන බවට ආරංචි මාර්ග පවසනවා. ජියෝ හොස්ට් ඔස්සේ තිරගත වීම නියමිත මෙන්න මේ කතාමාලාව නාගේෂ් කුකුනූර්ගේ අධ්‍යක්ෂණයක්. පසුගියදා මේ ටීසර් වීඩියෝ එකට රිලීස් වුණා. එම කෙටි වීඩියෝ එක තුල බොහෝ කුතුහලය, අద్භූත බව සහ සංකීර්ණ බවක් පෙනෙන්නට තිබුණා. මෙන්න මේ වීඩියෝ එක දැක්කට පස්සේ බොහෝ හින්දි රසිකයන් අලුත් සිනමා දැක්මක් රස විඳින්න ආසාවෙන් බලන් ඉන්නවා. එන්නේ වගේම තමයි මధుරිගේ අපි ආදරය කරන ආදරණීය ගීතවල පද දරුණු ආකාරයෙන් සකස් කරමින් පෝස්ට් නිර්මාණය කරමින් අපූර්ව මාකටිං කැම්පේන් එකක් කරලා තිබ්බා. ප්‍රංශ අපරාධ නාට්‍ය කාභාෂෙන් නිෂ්පාදනය වූ මෙන්න මේ මිසිස් දේශපාණ්ඩේ චිත්‍රපටය මధుරිගේ වෙනස්ම චරිතයක් මැවීමට ගත් උත්සාහයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මధුරි ගැන කිව්වොත් 90 දශකයේ අංක 1 ස්ථානයේ සිටි මధుරි අවුරුදු කිහිපයක විරාමයකින් පසුව 2007 දී අජනජන චිත්‍රපටය හරහා නැවතත් සිනමාවට පිවිසෙනවා. ඇගේ දෙවෙනි සිනමා ගමනේදී ගුලාබ් ගැන්, කලංක්, ටෝටල් ධම්ම, මජාමා, ෆේම් ගේ වැනි නිර්මාණ තුලින් ඇය විවිධ චරිත නිර්මාණය කිරීමට සමත් වී තිබෙනවා. ඉතින් මෙන්න මේ ටීසර් වීඩියෝ එක නිකුත් වීමත් සමග බොලිවුඩ් රසිකයන් මෙන්න මේ ටීවී සීරීස් එක සුපිරියක් වෙයි බලාපොරොත්තුෙන් ඉන්නේ. ඒ වගේම තමයි මෙන්න මේ භයානක දාමඝාතකයෙකු චරිතයට අහිංසක දඟකාර සුන්දර මధుරිට සාධාරණයක් ඉටු කරන්න හැකි වේද? ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ? පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මගේ නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා මතක් කරනවා. හැමෝටම සුබ දවසක්.